හොඳයි පුතේ අපි අද පේපර් 11 හරිද 11 වෙනි පේපර් එක පියෝ පේපර් එකක් සුද්ධ ගණිතයේ පේපර් එකක් ඩිස්කස් කරන්න බලාපොරොත්තුව සුද්ධ ගණිතයේ පේපර් එකක් ඩිස්කස් කරන්න බලාපොරොත්තුව. අපි ඉතින් පටන් ගමු පළවෙනිම එක මේ පේපර් එකේ මේ අපි खंडांग ජ්‍යාමිතිය පැත්ත අපි දැන් खंडांग ජ්‍යාමිතිය සරල රේඛාව කරපු නිසා මම සරල රේඛා හොඳ ගාණක් තියෙනවා මෙතන මේ 16 වෙනි ගාණ. හරිද? අපි ඉස්සලම 16 වෙනි ගාණ ඩිස්කස් කරන්න කියලා බැලුවේ. 16 වෙනි ගාණ බලන්න. අපිට L1 හා L2 යන සමාන්තර නොවන සරල රේඛා දෙකකි එකවර ශුන්‍ය නොවන ලැම්ඩා හා මියු පරාමිති සඳහා මෙන්න මේක මගින් මෙන්න මේ සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් නිරූපණය කරන බව පෙන්වන්න කියලා තියෙනවා. ඔයාලට මතක නම් අපි සරල රේඛාවේ යටතේ කරපු අන්තිම තියරිය සාධනය කිරීම ඒක මම සාධනය කිරීම තියරි ක්ලාස් එකේ කළා. හරිද? ඒතර මම මේක මෙතන දැන් කරන්න යන්නේ නැහැ තියරිය සාධනය කිරීම. කාට හරි තියරිය සාධනය කිරීම අවශ්‍ය නම් ඒක මට මැසේජ් එකක් දාන්න. ඒතර මම ඒ කියන්නේ කොහොමද ඔයගොල්ලෝ සරල රේඛාවේ අර වීඩියෝ සෙට් එක තියෙන හින්දා මම කොහොමද ගෲප් වලට දාලා දෙනවා. ඒක අර අන්තිම සරල රේඛාවේ අන්තිම තියරිය තමයි ඒ තියෙන්නේ. හරිද? එතකොට මම ඒක මෙතන ඩිස්කස් කරන්න යන්නේ නැහැ. මම ගානට යනවා. 16 ගාන බලන්නකෝ. 16 ගානට යන්න අපි. එතකොට අනිවාර්යයෙන්ම ඔය සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම සරල රේඛාවක් කියන සීන් එක මෙතනට ඕනේ වෙයි. මෙන්න පුතේ දැන් 16 ගාන බලන්න. ඒ කොටස චතුරස්‍රයක් තියෙනවා. මේවා කියලා ගමු චතුරස්‍රය. A හා C ලක්ෂවල ඛණ්ඩාංක නොසොයා AC විකරණය අහන්නේ. මෙන්න මේ විකරණය අහනවා පුතේ. හැබැයි අපිට ඒවා Cවත් හොයන්න නැතුව දැන් ඒවා Cව හොයලා මේක කරන්න පුළුවන් නිකම්ම ඕනන්නේ. දැන් අපි try එකක් දෙන්න ඕනේ. AC හොයන්නේ නැතුව මේ ගාන හදන්න. දැන් අපිට A හරහා යන ඕනෑම සරල රේඛාවක් කියලා ලියන්න පුළුවන්. මේ දෙක භාවිතා කරලා. නැත්නම් C හරහා යන ඕනෑම සරල රේඛාවක් කියලා ලියන්න පුළුවන්. මේ දෙක භාවිතා කරලා ඒක තමයි අපිට කැමති විදිය මම දැන් මාකින් එකේ කරලා තියෙන විදියම කරවොත් ඉතින් ඕගලන්ට තේරෙන්න ඒ හරහා යන ඕනෑම සරල රේඛාවක් කියලා තමයි ලියලා තියෙන්නේ. හරිද? මේක ලැම්ඩා මියු දෙකම දාලා තියෙනවා. එහෙනම් ලැම්ඩා මියු දෙකක් දාන්න අවශ්‍යත් නැහැ. එහෙනම් අවුලක් නැහැ. හරිද? දැන් මම මේකේ ඉතින් ඒ හරහා යන මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඕනෑම සරල රේඛාවක් අපිට ලියන්න පුළුවන් නේද 7x ඍණ 4y ඍණ 15 ධන ලැම්ඩා වතාවක් 2x ධන 10y ඍණ 9 සමානයි බිඳුව කියලා. දැන් ඔය මාකින් එකේ නම් මෙන්න මේකට ලැම්ඩා දාලා මෙන්න මේකට මියු දාලා තියෙන්නේ. එහෙම නියත දෙකක් දාන්න අවශ්‍යත් නැහැ. අපේ දැන් අපි අපේ සිලබස් එක අපි ඉගෙනගත්ත තියරියේ සාධනය කිරීමේ තියෙන්නේ එක පැත්තකට විතරයි නියත දාන්නේ. මෙහෙම නියත දෙකක් දැම්මම කමක් නැහැ. මොකද ඔයා හිතන්න මේක ඔක්කොම ලැම්ඩාගෙන් බෙදුවා කියලා. දැන් ලැම්ඩාගෙන් බෙදුවා මෙතන එක වෙලා මෙතනට මියු බෙදීම ලැම්ඩා වෙනවනේ. ඒතර ඒක එක නියතයක් විදිහට හිතන්න පුළුවන්. ඒක ඇහැරද ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේ වෙලාවේ අර මේ
මේ ගානේ උඩ තියරිය සාධනය කරන්නේ මෙහෙම නියත දෙකක් දාලා. මං කියන්නේ එහෙම එකක් දැක්ක කියලා බය වෙන්න එපා කියන එක. හරිද? එක නියතයක් තිබ්බත් නියත දෙකක් තිබ්බත් මේ පැත්තේ බිඳුවට සමාන වෙලා නිසා වෙනසක් නැහැ. හරිද? මම දැන් මේ විදිහටම කරගෙන යන්නම්. වෙනසක් නැහැ හැබැයි. හරිද? ඒ හරහා යන ඕනෑම සරල රේඛාවක් මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා නමුත් මෙම සරල රේඛාව C හරහා යයි. අපි C කියන එක ලියමුකෝ XC YC කියලා. C හරහා යයිනේ. පිළිගන්නව නේද? C හරහා යනවා කියලා. එතකොට මේ සරල රේඛාව C මගින් තෘප්ත වෙන්න ඕනේ. C මගින් තෘප්ත වෙනවා කියන්නේ mu වතාවක් 7xc ඍණ 4yc ඍණ 15 ලැම්ඩා වතාවක් 2xc 10yc ඍණ 9 සමානයි බිඳුවයි. C වගේ තෘප්ත වෙනවා. දැන් අපි බලමු ලැම්ඩා y mu අතර මොකක් හරි සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා නම් හරිද? ලැම්ඩා mu මෙතන මේ ලැම්ඩා සහ mu ඉන්න එක නවුල තියෙන්නේ. දැන් මේක තමයි සරල රේඛාව. හැබැයි අපි දන්නවා මොකද තවද CD හා BC සරල රේඛා C හරහා යයි. එහෙනම් මෙන්න මේ රේඛාව C හරහා යන ඉඳ C ගෙන් මේක තෘප්ත වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? XC ධන 5යි YC ඍණ 5 සමානයි බිඳුවයි. මේක අපි 1 කියලා ගමු. මේක මම 2 කියලා ගන්නවා. පැහැදිලි? ඒ වගේම 8xc ධන yc ඍණ 1 සමානයි බිඳුවයි. මේක අපි 3 කියලා ගමු. දැන් ඔයාලට පේනවද මේ 7xc 4yc කියන එක මෙතනින් හොයන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් ඔයා 3න් 2 අඩු කරන්න ඕක පුතා. 7xc ඍණ 4yc ධන 4 සමානයි බිඳුවයි. තේරුණානේ? මේක අඩු කරපුවම 7xc ඍණ 4yc ධන 4 සමානයි බිඳුවයි. අර කැලේ එනවා. අරක ගන්න දෙක දෙකෙන් වැඩි කරන්නකෝ. මේ අර එනව නේද මේ? 2xc ධන 10yc ඍණ 10 සමානයි බිඳුවයි. හරි මම ඔයාලට මේ කරලා පෙන්නන්න මොකක්ද සීන් එක කියලා. දැන් මේක මම 4 කිව්වොත් මේක 5 කිව්වොත් 4නුයි 5නුයි එකට ආදේශ ගන්න පුළුවන් නේද? 4න් හා 5න් එකට දාන්නකෝ. ඒ කියන්නේ පුතා මේ mu තියෙනවා 7xc ඍණ 4yc කියන්නේ ඍණ 4යිනේ. ඒ ඍණ 4යි ඍණ 15 ඍණ 19ක් වෙනවා. ලැම්ඩා. බලන්න පුතා 2xc 10yc කියන්නේ 10යිනේ. අර කැලේ වෙන 10 දාන්න පුළුවන්. 10 ඍණ 9. ආතල් නේද? එතන අපිට එනවා එතනින් මෙතන ලැම්ඩා කියන්නේ 19යි mu කියලා. ලැම්ඩා කියන්නේ 19 mu කියලා එනවා. දැන් ඕක ගිහිල්ලා මෙන්න මේකට කැපිටල් A ට දාන්නකෝ. mu තියෙනවා 7x ඍණ 4y ඍණ 15. ලැම්ඩා කියන්නේ කීයද මම මේ 19යි mu 2x ධන 10y ඍණ 9. mu ට mu කැපෙනවා. ඕකනේ වෙන්න ඕනේ පුතා. දැන් ඔක පොඩ්ඩක් සුළු කරලා අපිට සරල රේඛාව දෙන්න පුළුවන්. හරිද? අපි සුළු කරලා සරල රේඛාව දෙමු.
يعني 19 වැඩි කරලා මේ සෙට් එකනේ සුළු කරලා ax ධන by ධන c සමානයි බිඳුව ආකාරයට සරල රේඛාව හදා ගන්න පුළුවන්. අපි එතනට එමු. හරිද? එහෙනම් ඔය ටික හදා ගන්න බාන ඉක්මනට. ඒ කියන්නේ එතන අපි කළේ අර මේ ඒව සීව හොයන්න නැතුව ඒ හරහා යන ඕනෑම සරල රේඛාවක සමීකරණය කියලා වැඩේ පටන් ගත්තා නේ. අර උඩ මේක සාධනය කරන්න තිබ්බ තියරිය තමයි භාවිතා කළේ. මේකයි වටින්නේ උතන. දැන් සරල රේඛාව වෙනවා 38යි 45x සුළු කරගන්න 190යි 45x 186y ඍණ 186 කියලා. ඔය තමයි එන්නේ පුතේ. හරිද? සුළු කරපුවා මෙන්න මේකන බලන්න උත්තරේ. ඔන්න 3ෙන් කපන්න පුළුවන් ඉතින්. ඔය විදිහට අපිට සරල රේඛා සමීකරණ ලියා ගන්න පුළුවන්. AC හොයන්න නැතුව. හරිනේ. ඒතර ඒක තමයි එතන කේස් එක. ඊට පස්සේ අපි එමු පුතා 11 වෙනි ගාන. 11 වෙනි ගාන බලමු අපි. වර්ග සමීකරණයේ මූල වෙනවලු. x වර්ගයේ ඍණ p x දාන 1 x දාන 1 ඍණ c සමානයි බිඳුව කියන එකාගේ මූල දෙක alpha beta ලු. එතන අපිට කොහොමද ඉතින් මූල එකතුව කියන්නේ ඍණ b යට a නේ. පොඩ්ඩක් මේක පොඩ්ඩ අවුල් බා. පොඩ්ඩ හදාගමු නේ බා. ඍණ px ඍණ p ඍණ c. ඍණක්ද? ඍණ px ඍණ p ඍණ c නේ. එතන දැන් මූල දෙක alpha beta වෙනවා. මේ කියමුකෝ. එතකොට පුතාලා උඹලට alpha ධන beta කියන්නේ දැන් ඉතින් අපිට මේක සීන් එකක් නෑ ඍණ b යට a. වෙනවනේ මේ ගණන් පේපර්ස් කරන්න ඕන කියන්නේ ඔහොම මතක් නැවත මතක් වෙනවා. C යට A. එතන මෙයා ඉල්ලන්නේ වෙන සීන් එකක් alpha ධන 1 beta ධන 1. එතන මේක සුළු කරපුවාම alpha beta හරිම සරලයි පුතා. alpha ධන beta ධන 1 වරහණිවත් කරගන්න. alpha beta කියන්නේ p. alpha ධන beta කියන්නේ ඍණ p ඍණ c ධන 1. p ට p කැපිලා ගියාම එක ඍණ c වෙනවා. හරිද? A9 මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය කෑල්ලම චුට්ටක් හිතන්න තියෙන කෑල්ලකට තියෙනවා. ඇල්ෆා වර්ගය ධන 2යි ඇල්ෆා ධන 1 බෙදීම. ඇල්ෆා වර්ගය ධන 2යි ඇල්ෆා ධන c. බීටා වර්ගය ධන මේක එකයි කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් මේ A9 කියලා කිව්ව නිසා මෙන්න මෙතන අපිට පේනවද? දැන් මේක පොඩ්ඩක් සුළු කරගත්තොත් මේ පැත්ත මේ. දැන් අපි ගාව තියෙනවා ඇල්ෆා බීටා ධන ඇල්ෆා ධන බීටා ධන 1 කියන්නේ 1 ඍණ c කියලා. එතකොට ඔයාලට දැන් එකට එක කැපුණොත් එimhe c කියන්නේ කවුද කියලා තේරෙනව නේද?
C කියන්නේ කවුද කියලා තේරෙනවනේ. මම මේක 1 කියලා ගන්නවා. A9 කියලා කිව්වා. අර මේ ප්‍රතිඵල භාවිතා කරන්න කියලා කිව්වා. එතකොට පුතා අපිට C කියන එක වෙනුවට දාන්න පුළුවන්. දැන් මෙතන උඩ නම් පුතා මේ ඇල්ෆා දාන එකේ වර්ගය කියලා මට නිකන් පේනවා. මේ මෙතන යට තමයි අවුල තියෙන්නේ. C අවුල්නේ. C කියන්නේ ඍණ ඇල්ෆා බීටා ඍණ ඇල්ෆා ඍණ බීටා. බීටා දාන එකේ වර්ගය. බීටා වර්ගය 2යි බීටා C කියන්නේ ආයිත් ඍණ ඇල්ෆා බීටා ඍණ ඇල්ෆා ඍණ බීටා. එතකොට මම දැන් ලියන්නම් ඕනනම් එකෙන් තමයි මෙතෙන්ටයි ගෙනාවේ. උඹලට තේරෙනවද? පොඩක් සුළු කරගන්න වෙනවා. 1යි කියලා පෙන්නන්න ඕනේ පුතාලා. මෙතන ඇල්ෆා වර්ගයේ ඇල්ෆා මොකද මේක සුළු වෙනවනේ ඇල්ෆාට. ඍණ ඇල්ෆා බීටා බීටා. මෙතන බීටා දාන එකේ වර්ගය බීටා වර්ගයේ බීටා ඍණ ඇල්ෆා බීටා ඍණ ඇල්ෆා. මේ දෙන්නගෙන් ගත්තොත් එහෙම සාධකයන් නම් මට නම් පේනවා මේ දෙන්න ඇල්ෆා ගන්න පුතා. එතකොට ඇල්ෆා දාන 1. මේ දැන් ඍණ බීටා ගන්න. එතකොටත් ඇල්ෆා දාන 1. තේරෙනවනේ? නිකන් සාධක බං මෙලොම දෙයක් නැහැ. ඉතින් කොහොමද වර්ග සමීකරණ මේ බීජ ගණිතේ ඉතින් සාධක කැඩීම ඔය වගේ සරල සීන් තමයි තියෙන්නේ නේ. හරිද? ආතල් එකේ ගේම ගහන්න තියෙන්නේ පුතා. ඍණ ඇල්ෆා ගත්තාම ආයි බීටා දාන 1 වෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ හැම තැනින්ම ඇල්ෆා දාන එකක් කැපෙනවා. මෙතන හැම තැනින්ම බීටා දාන එකක් කැපෙනවා. එතන මෙතන තියෙන්නේ පුතා ඇල්ෆා දාන 1 බෙදීම ඇල්ෆා ඍණ බීටා. මේ මෙතන තියෙන්නේ බීටා ඍණ ඇල්ෆානේ. ඍණ එකක් අදින්නකෝ. එතන ඒකත් ඇල්ෆා ඍණ බීටාම වෙනවා. මොකද මම පොඩු හරය ගන්න ලේසිනේ. දැන් පොඩි කාලේ 2 වසර 3 වසර ගණිතයනේ බං. පොදු හරය හදාගන්න ඍණ එකක් අදිනවා කියන එක. සීන් එකක් නැත. මෙතන ඇල්ෆා දාන 1 වෙනවා. ඍණ බීටා ඍණ 1. එකට එක් කැපුණා උඩත් ඇල්ෆා ඍණ බීටා තියෙන්නේ. යටත් ඇල්ෆා ඍණ බීටා තියෙන්නේ. පුතා කැපිලා ගියාම උත්තරේ 1යි. ෂොක් නේ? ඔන්න සීන් එක. උත්තරේ 1 වෙන විදිහට කැපෙනවා ගන්නට. බලන්න අඩුපාඩු දෙක ඉක්මනට හදාගන්න. යන බහුපදය x දෙකේ වර්ගයෙන් හරියටම බෙදෙන අතර. ඒ කියන්නේ මෙහෙමනේ. බෙදීම ඇල්ගොරිතම් එක දැම්මොත් එහෙම ax වල 4 මම ටියුට් එකේ මේ මාකින් එකේ තියෙනවට වඩා හොඳ ක්‍රමයක් කියා දෙන්න යන්නේ. bx වර්ගයේ ඍණ cs දාන 28 නේ. එතකොට මේක මෙහෙම නේද දෙන්නේ දැන්. බෙදීම ඇල්ගොරිතම් යන 5x ලබ්ධිය භාජකය x දෙකේ වර්ගය ශේෂයක් නැහැ. හරිනේ. දැන් x සමානයි 2 දාලා එක සමීකරණයක් ගන්න පුළුවන් නේද? දාසයයි 8යි 48යි 4යි b ඍණ 2යි c ධන 28 සමානයි බිඳුවයි. 16යි a ධන 4යි b ඍණ 2යි c කියන්නේ 20යිනේ. නේද? දෙකෙන් බෙදුවාම 8යි a ධන 2යි b ඍණ c සමානයි 10යි. සමීකරණ අංක 1.
හරිද? පැහැදිලිද ඒක? ඔන්න ඔය විදිහට සමීකරණාංක එක අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේ මාකින් එක වෙන කේස් එකක් තියෙනවා සංගුණ සංසන්දනය කරලා එහෙමනේ මම කියන්නේ එහෙම නෙමෙයි. තව විදියක් තියෙනවනේ. දැන් අපි මේක අවකලනය කරනවා. දැන් මම ඔයාලට අවකලනය කියා දීලා තියෙන ඉඳන් ඔනවා තමයි වැඩ. දැන් මම ඔයාලට හැමදාම කියනවා මම මේ පේපර් ක්ලාස් එක කරන්න ඔය වගේ පොඩි කලවම් සීන් තමයි. හරිද? දැන් මේක මම අවකලනය කරනවා පුතේ. x විෂයෙන් අවකලනය කරමු. මම ඒ කියලා ගන්නම්. Capital A x විෂයෙන් අවකලනය කරමු. උතර 4යි ax ඝනය 18යි x වර්ගය 2යි bx ඍණ c අවකලනය කරා. 28 බිඳුව වෙලා යනවනේ. මෙතන පුතා අවකලනය කරද්දී 5x තියාගෙන අරක අවකලනය කරන්නේ කොහමද? දෙවතාවක් x ඍණ 2 කියලා. ඊට පස්සේ x ඍණ 2 වර්ගය තියාගෙන මේක අවකලනය කරන්නේ 5-x කියලා. දැන් ඔයාලට පේනවද මෙතෙන්ට 2 දාපුවම මේකත් බිඳුව වෙලා මේකත් බිඳුව වෙලා නැවතත් මේ පැත්ත බිඳුව වෙනව නේද? දැකලා x ඍණ 2 වර්ගය x ඍණ 2 වර්ගය සාධකයක් නම් මේ ශිතයට 2 දාපුවම බිඳුවයි මේක අවකලනය කරලා 2 දාපුවම බිඳුව වෙනවා. මතක තියාගන්න ඕක හරිද? මරු සීන් නැති. දැන් මම 2 දානවා. මේවා මේ A level paper වලට ආවට පස්සේ ඉතින් ඔන්න මම කළා හරිද? මම අහනවා ඈ 32යි ඒ සුළු කිරීම ඉතින් බලන්න වෙනවා. 4යිනේ 72යි. මෙතන 2 දාන්නේ 4යි B ඍණ C සමානයි බිඳුවයි. හරිනේ 32යි a ධන 4යි b ඍණ c කියන්නේ 72යි. සමීකරණාංක 2යි. අනිත් එක නම් අපිට දන්නවා අර නිකම්ම දීලා තියෙනවා මෙන්න මෙහෙම එක. x ධන 1කින් බෙදුව විට ශේෂය 36යි කියලා. ඒ කියන්නේ ඍණ 1 36යි කියන එකනේ. නේද? ඒක නම් ශේෂ ප්‍රමේයනේ. ඍණ 1 36යි. ඍණ 1 දාන්න බෑනේ ඉතින් හරිද? ඒවා නම් අවුලක් නැහැ. මෙතන ඍණ 1 දාන්න. a ධන 6 ධන b ධන c 28 36ට සමානයි. ඍණ 1 දාන්න පුතා. a ධන b ධන c 2යි කියලා එනවා. සමීකරණාංක 3. අපිට දැන් කොහොම හරි මේක විසඳ ගන්න තමයි තියෙන්නේ ඉතින් හරිද? මම 1යි 3යි එකතු කරනවා. 9යි a 3යි b සමානයි 12යි. 3යි a ධන b සමානයි 4යි. 2යි 3යි එකතු කරනවා. මට මේ c කපා ගන්න ඕනේ හරිද? 33යි a 5යි b c කැපෙනවනේ 74යි. 4ෙන් ගෙනල්ලා දාන්න මෙතෙන්ට. 33යි a දාන 5යි b කියන්නේ 4 ඍණ 3යි a. මේ පැත්ත 74යි. 33යි 15යි 18යි a. 20ක් ගියාම 54යි.
ඒතර A කියන්නේ 3යි. හරිනේ පුතේ සුළු කරගන්න. A කියන්නේ 3යි කියලා එනවා. ඉතින් ඔය ටික දැන් අපි ආදේශ කරලා A 3යි නම් 4න් ඔයාලට පේනවා B කියන්නේ ඍණ 5යි කියලා. A 3යි B ඍණ 5යි නම් C කියන්නේ 4යි. A 3යි සමගාම විසඳන්න පුතාලා B ඍණ 5යි C 4යි. සුළු කරලා බලන්න. ඔය විදිහට අපිට A 3යි B ඍණ 5යි C 4යි කියන එක එනවා. හරිද? එතන අවකලනයක් භාවිතා කරලා ගේම ගහපු විදිය ඉක්මනට හදා ගන්න අඩුපාඩු තියෙන අය. ABC මෙම අගයන් ගන්නා විට බහුපදයේ x ඍණ 1 මගින් බෙදු විට ලැබෙන ශේෂය. ශේෂ ප්‍රමේය දාන්න තියෙන්නේ. ABC ට ඔය අගයන් ටික දාමුනේ. ඒතර fx කියන මා ශ්‍රිතය ගත්තොත් එහෙම A කියන්නේ 3යි. B කියන්නේ ඍණ 5යි. C කියන්නේ 4යි. x ඍණ 1න් බෙදු විට ශේෂය කියන්නේ f1 තමයි අහන්නේ. 1 දාන්න. දාසයක් එන්නනේ. බාණුව සුළු කරපුවම 16ක් එන්නේ ඔව්. හරිද? ඒ විදිහට අපිට ඒ ගාන සම්පූර්ණයෙන්ම කතා කරගන්න පුළුවන් වුණා. මම එතනට දෙකම කතා කළේ නියම ගානක් ඒක තේරුම් ගන්න පුළුවන්. චූටි කාරණා ටිකක් තියෙන හින්දා. ඊට පස්සේ අපි මේ 13 ඒ කොටස බලමු. 13 ඒ කොටස න්‍යාස ගානත් ඔය එක්කම බලමු. න්‍යාස අපි ගොඩ දවසක සාකච්ඡා කරේ නැහනේ. අපි න්‍යාස ගාන බලමු දැන්. දහතුනේ ඒ කොටස බලන්න. ඒ වර්ගය සොයා. ඒ වර්ගය හොයන්න. බලන්න මතකද කියලා මේ ගුණ කරන විදිහ 7 8 ඍණ 6 ඍණ 7. 7 8 ඍණ 6 ඍණ 7. එතන අපි මේක ගුණ කරනකොට පළවෙනි එක්කෙනාගේ පේලි මතකයිනේ මේ පළවෙනි එක්කෙනාගේ පේලි වෙන් කරගන්න මම තීරය පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් දෙවෙනි එක්කෙනාගේ තීර වෙන් කරගන්න මේකේ පේලි දෙකයි මේකේ තීර දෙකයි එතන මෙන්න පිළිතුර ලියන්න මෙතන පිළිතුර ලියනකොට මෙන්න මෙයාගේ පේලි ගානට සමාන පේලි ගානක් පිළිතුරේ තියෙනවා මෙයාගේ තීර ගානට සමාන තීර ගානක් පිළිතුරේ තියෙනවා දැන් අපි හිතමු අපිට එක එක ඕනේ කියලා එක එක කියන ප්ලේස් එක ගන්න මේකයි ගුණ කරලා දැන් මේකයි ගුණ කරලා 4ක් 7 49යි මෙයා වැඩි කරනවා මෙයා වැඩි කරනවානේ ඍණ 48යි 56යි ඍණ 56යි මේකයි ඍණ 42යි ධන 42යි මේකයි දෙක දෙක කියන්නේ මේකයි ඍණ 48යි ධන 49යි තර පිළිතුරු විදිහට නම් අපත එක බිඳුව එක කියලා A9 A ඉන්වර්ස් ලබා ගන්න. අපිට පේනවා A සහ A ගුණ කරපුවම තමයි I ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට A ඉන්වර්ස් කියන්නේ කවුද? Aම තමයි. නේ? මෙයා A නම් මෙයා A ඉන්වර්ස්. මෙයා A නම් මෙයා A ඉන්වර්ස්. එතකොට මේ සහ මේ තියෙන්නේ A ගේ ඉන්වර්ස් එක Aම තමයි. ඒ කියන්නේ එතකොට 7 8 ඍණ 6 ඍණ 7 7 8
ඍණ 6 ඍණ 7. ඊට පස්සේ එතන A ඉන්වර්ස් දෙක දැක්කා දෙන්න ගුණ කරවා I වෙච්ච නිසා අනිත් පැත්තට හිතුවේ. හරිද? ඒකක න්‍යාසය I කියන්නේ. ඒකක න්‍යාසය කාපුවම අර එකක් අනිත් එක්කනයි ප්‍රතිලෝම න්‍යාසය වෙන්න ඕන නේ. දෙපැත්තටම ගුණිතය I වෙන්න ඕන හැබැයි. ඒ කියන්නේ A ඉන්වර්ස් ගුණ කරවමත් I වෙන්න ඕනේ. A ඉන්වර්ස් A ගුණ කරවමත් I වෙන්න ඕනේ. එතකොට මේකේ A ඉන්වර්ස් කියන්නේ ඒම විදියට ගත්තාම ඒ කාරණාව තෘප්ත වෙනවා. හරිද? එතකොට ඒ විදිහට අපිට එතන කෑලි ඉවර කරගන්න පුළුවන්. තව පොඩි සීන් එකක් තියෙනවා. A වල 2015 x එක ඍණ එක 1 2 කියලා. ඉතින් අපි දන්නවනේ පුතා A වර්ගයේ 1007 නේ. 1007 කියන්නේ 2014යිනේ. තව A එකකුයි x එකකුයි තියෙනවා. 2015ක් බෑ පුතා. A වර්ගයේ බණ්ඩ 2014යි. තව එකක් එනවා ඒ වල 2015 වෙන්න. මේක ඉතින් I ගේ ඕන බලයක් I එක වැඩක් නැහැ. එතන මෙතන එන්නේ පුතා AX කියන්නේ එක ඍණ එක 1 2. අපිට ඕන x නේ. එතන මේකේ ඉස්සරහා ගුණිතය ඉදිරිපස ගුණිතය AI A ඉන්වර්ස්. එතන මේකෙත් ඉන්වර්ස් එක දාන්න ඕනේ ඉස්සරහට එක. මතකයිනේ අර ඉස්සරහට දානවා නම් මේකෙත් ඉස්සරහට දාන්න. පස්සට දානවා නම් පස්සට දාන්න ඕනේ. එහෙමයි යා. මේක තියරි එහෙම තමයි තියෙන්නේ. ඉදිරිපස ගුණිතය සහ පසුපස ගුණිතය කියන්නේ දෙකක්. එතන මෙතන I වෙලා මේකේ x එනවනේ. දැන් අපිට ඕනේ A ඉන්වර්ස් කියන එකයි. A ඉන්වර්ස් කියන්නේ මේකනේ 7 8 ඍණ 6 7 8 ඍණ 6 ඍණ 7. අතන එක ඍණ එක 1 2 තියෙනවා. ඒක දැන් ගුණ ගන්න තියෙන අපි ඉස්සෙල්ලා ගුණ කරා වගේ ගුණ කරමු. දැන් මෙහෙම ගුණ ගන්න තියෙන්නේ 7යි 8යි 15යි. මේකයි මේක ඍණ 7යි 16යි 9යි. ඍණ 6යි ඍණ 7යි ඍණ 13යි. ධන 6යි 14යි ඍණ 8යි. ඔය අපිට x හොයා ගන්න පුළුවන්. මොනවාද බීජ ගණිත තමයි මෙතන කතා කරන්න බැලුවේ ගොඩක් අර කණ්ඩායම් ජ්‍යාමිතිය කැලලුත් එක්ක. හරිද? ද්විපද ප්‍රමේයත් බලමුද පොඩ්ඩක්. ද්විපද ප්‍රමේය බලමු අපිට දැන්. ටයිම් එකත් එක්ක තව ද්විපද ප්‍රමේය බලන්න පුළුවන්. එතකොට දැන් මේක රෙකෝඩින් එක හම්බ වෙනානේ අපි ඔය මේ ගාන හදන්න යන වෙලාව ඔක්කොම ටික කට් කරලා පුළුවන් තරම් මේ ෂෝට් කරලා වීඩියෝ එක දාන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන් වීඩියෝ එක බලනකොට වෙලාව අරගෙන ටිකක් පෝස් කරලා ගාන හදා ගන්න අවශ්‍ය කරන ටික එහෙම කරගෙන එහෙම යන්න හරිද? ඉතින් අපි දැන් මේ ක්ලාස් එකේ තියෙන අර වෙලාව හදන්න, ඒ කියන්නේ ගාන හදන්න දෙන වෙලාව මම අයින් කරලා තියෙන්නේ. හරිද? මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට අපි එහෙම කරලා දාන්නේ. ඒකද පොඩ්ඩක් ඒකත් සැලකිලිමත් වෙන්න. හරිද? ඕගොල්ලෝ මේ රෙකෝඩින්ග්ස් දෙනවනේ මම දැන් අපේ පේපර්ස් ජීවන ලියන ළමයින්ට. ඒතර ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒ වැඩේ එහෙම කරන්න. දැන් මේ බලන්න පුතේ ද්විපද ප්‍රමේය ගාන. ද්විපද ප්‍රමේය බලන්නකෝ. මම කියන්නේ හතරවෙනි ගාන ඩියුට් මේ පේපර් එකේ ax ධන 1ට x ගේ n ප්‍රසාරණයේ හතරවන පදය. අපි දැන් මේකේ r ධන එකවන පදය ලියන්නේ කොහොමද? يعني හතරවන පදය ලියන්නේ හතරවන පදේ නෝනේ. ඒතර හතරවන පදේ කියන්නේ nc 3 එකක් අඩු වෙන ලියන්නේ.
ax ට දාන්නේ n ඍණ 3 එකයට x ට දාන්නේ 3 නේද මෙතන 4 නම් මෙතන nc 3 කියලා ලියන්නේ මෙතන එක මෙතනට දානවා පස්සෙකටම ඉස්සරහා එකාට අර n ගෙන් මේක අඩු කරලා දානවා ඔහොමනේ යන්නේ මේ පදය පහ බෙදීම 2 වේ කියලා දීලා තියෙනවා එතකොට අපිට පොඩ්ඩක් මේක හදා ගන්න පුළුවන් නේ nc 3යි a වල n ඍණ 3යි x වල n ඍණ 3යි මෙතන ඍණ 3ක් එන්නේ. ඒ කියන්නේ n ඍණ 6යි. තේරුණානේ? x වල n ඍණ 3යි මෙතන ඍණ 3යි. ඒතර n ඍණ 6යි. දැන් මේ පැත්තේ x වල පද නැහැ කියන එකේ අදහස n ඍණ 6 බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ n වලගේ 6යි. ඒ කියන්නේ x පද නැහැ නේ මේ පැත්තේ මේ. පහ බෙදීම 2 වේ කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ x නැති වෙන්න ඕනේ. n ඍණ 6 බිඳුව වෙලා n වලගේ 6 වෙනවා. එතකොට n වලගේ 6 නම් 6c3 a වල 6න් 3ක් ගියාම 3 සමාන වෙනවා පහ බෙදීම 2කට. එතකොට 6c3 ගැන කියලා බලන්න. ක්‍රමාරෝපිත 6 6න් 3ක් අඩු කරපු ක්‍රමාරෝපිතේ 3 ක්‍රමාරෝපිතේ. සුළු කරගන්න. 3 කැපුණාම 4 5යි 6යි. යට ක්‍රමාරෝප 3 තියෙනවා කියන්නේ 6 තියෙන්නේ. 6ට 6 කැපෙනවා. පහට පහත් කැපෙනවා. ඒතර A වල 3 කියන්නේ පුතා 8න් එකයි. මේ 4 ඇවිල්ලා. ඒතර A කියන්නේ 2න් එකයි. A යනු තාත්වික නියතයක් වන අතර n යනු දල නිකිලයකි. n කියන්නේ 6යි, A කියන්නේ භාගයයි. ෂොක් නේද? අපි මේ ගණිත අභ්‍යන මූලධර්මයේ ගානත් හදමු. ගණිත අභ්‍යන මූලධර්මයේ ගානත් හදමු. එතකොට දැන් මම මේ වගේ අවස්ථාවක දැන් ශ්‍රේණිය දීලා තියෙන විදිය බලන්නකොනේ. ඕකේ අපි සිග්මා දැන් මේකේ r වන පදේ ලියාගත්තා නම් ලේසි. r වන පදේ 1 2 3 කියන්නේ උඩ r යට දෙකේ r නේ. තේරෙනවද? මොනම එතන මේකේ ශ්‍රේණිය තමයි r සමාන 1 ඉඳන් n දක්වා ur නේ පදින් වල එකතුව දෙවතාවක් ඍණ n ධන 2 දෙකේ n බව. එහෙනම් බලමු n සමාන 1 විට. તો left hand side එකේ ඉඳන් 1 දක්වා ur නේ. ඒ කියන්නේ u1 නේ. u1 කියන්නේ 1 බෙදීම 2 භාගයයි. 1 බෙදීම 2. right hand side බලන්න. n ට 1 දාන්න ඕනේ 2යි. n ට 1 දාපුවම මෙතන 3යි. මෙතන 2යි. તો 2 පොදු හරය ගත්තාම 4න් 3ක් ගියාම 1යි. හරිද? එහෙනම් අපිට පැහැදිලි n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. පළවෙනි සීන් එක. දැන් ගණිත අපිට මූලධර්මයේ ගාන හදනකොට පිළිවෙලක් තියෙනවානේ. ඊට පස්සේ අපි ලියනවා මොකද්ද? n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු කියලා. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. සිග්මා එකේ ඉඳන් p වෙනකන් ur දෙක ඍණ p ධන 2 දෙකේ p දෙක ඍණ p ධන 2 දෙකේ p. හරිද? දැන් අපි බලමු n සමානයි p ධන 1 විට මේ ප්‍රතිඵලය භාවිතා කරන්න ඕනේ. එහෙමනේ යන්නේ. දැන් සිග්මා සමානයි r සමාන 1 ඉඳන් p ධන 1 වෙනකන් ur කියන්නේ පුතා. p ධන 1 වෙනකන් ur කියන්නේ 1 ඉඳන් p වෙනකන් ur ට p ධන 1 පදය එකතු කරලා. එතකොට අපිට මේක එකෙන් ගේන්න පුළුවන් මේකයි.
තේරෙනවද? දැන් පද p වල එකතුවට p දාන එක පද එකතු කරපුවම පද p දාන එකක එකතු වෙනවා. හරිද? දැන් අපි මෙතනට අතනින් ගෙනලා දාමු 2 ඍණ p දාන 2 2 p දාන p දාන 1 p දාන 1 කියන මෙන්න මෙතන p දාන 1 දාන්න ඕනේ දැන් මේ. p දාන 1 පදේ කොහොමද? p දාන 1 උඩට යට 2 p දාන 1. දැන් බලාපොරොත්තු වෙන පිළිතුර මොකක්ද දෙන්න ඕනේ පුතේ? මෙතන දෙකක් කොහොමද තියෙන්න ඕනේ? මේ දෙකට හෙල්ලා ඒක හැම තියන්න. ඍණ ලකුණක් තියෙන්න ඕනේ. ඍණ ඇද්දා. පොදු හරය ගන්නවා 2 p දාන 1. ඒතර තේරෙනවා මේක ඍණ ඇද්ද නිසා මේක ධන වෙනවා. හැබැයි මේක දෙකකින් වැඩි කරන්න ඕනේ. 2 p දාන 1 වෙනවා නම් මේක දෙකකින් වැඩි කරන්න ඕනේ. එහෙනම් උඩත් දෙකකින් වැඩි කරන්න. 2යි p දාන 4. මේක ඍණ ඇද්ද නිසා මේක ඍණ වෙනවා. මේක මුකුත් කරන්න දෙයක් නැහැ. ඍණ p ඍණ 1 කියලා ලියා ගන්න තියෙන්නේ. ඍණ 1කින් වැඩි ගන්න විතරයි තියෙන්නේ. එතකොට උත්තර වෙනවා 2යි 2ක් එළියේ තියෙනවා. උඩ තියෙන්නේ p දාන 3. p දාන 1 දාන 2. p දාන 3. හරිනේ? මේ p දාන 1 දාන 2. මෙතන යට 2 p දාන 1. එතකොට පේනවා ඇති මෙතන n වෙනුවට අතන p දාන 1 තියෙන හැමතිස්සම p දාන 1 p දාන 1. එහෙනම් ප්‍රතිඵලය සත්‍යයි. ඒක අන්තිම ලියන්න ඕනේ. එම නිසා n සමානයි p දාන 1 විදිහට ප්‍රතිඵලය සත්‍ය වේ. ලියනවා ඊට පස්සේ n සමාන 1 විදිහට ප්‍රතිඵලය සත්‍ය විය. n සමානයි p විදිහට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කළ විට n සමානයි p දාන 1 විදිහට ප්‍රතිඵලය සත්‍ය විය. එම නිසා ගණිතබ්බ වෙන මූලධර්මයෙන් සියලු n දල්නිකිට සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරිද? එහෙම සීන් එක ලියලා වැඩි කර ගන්න පුළුවන්. හරිද? එතකොට ඕක තමයි ගණන් ටික. හරිද? එතකොට වැඩේ ඒ කතන්දර ඉවරයි. 12 වෙනි පේපර් එක අපි ඇප්ලයිඩ් පේපර් එක අපි එකෙන් ඊට පස්සේ සෙට් වෙමු. එතකොට 11 වෙනි පේපර් එක ඔන්න ඩිස්කෂන් එක මේ විදියට ඉවරයි.